Hello guys, සාදරයෙන් පිළිගන්නවා ඔයාලා Skill Group Nation YouTube channel එකත් එක්ක. ගොඩ දවසකට පස්සේ තමයි ඔයාලට මේ වීඩියෝ එක මට අරන් එන්න පුළුවන් වුණේ. අලුත් වීඩියෝ එකකින් ඔයාලට අරන් ආවිලා තියෙන්නේ ළඟදිම ලිස්ට් වෙන්න තියෙන airdrop එකක්. ඉතින් මේ airdrop එකේ නම Trophy. විස්තර ගොඩක් කතා කරන්න නැතුව අපි බලමු මේ වීඩියෝ එකේ මොකක්ද මේ Trophy airdrop එක කියන්නේ කියලා. ටෙලිග්‍රෑම් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බොට් කෙනෙක් තමයි පෙන්නන්නේ. මේ බොට් ඕපන් කරාට පස්සේ ඔයාලට මේ ගේම් එක ඕපන් වෙලා මේ විදිහට පටන් ගද්දිම ඔයාලට පෙන්නනවා TG coming soon. ඒ කියන්නේ මම ළඟදිම ලිස්ට් වෙනවා කියලා guys. ඉතින් මේ විදිහට ගියපු ගමන් ඔයාලට offline bonus එකක් හම්බ වෙනවා. ඒක claim කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන උඩින්ම ඔයාලගේ රෑන්ක් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් එහා පැත්තේ තියෙන ඔයාලට profit per hour එක. ඉතින් එතනින් ඔයාලගේ පෙන්නන්නේ පැයකට ඔයාලා කොච්චර ප්‍රමාණයක් මයින් කරනවද කියන එක. ඊට පස්සේ ගේම්ස් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඊට පස්සේ ඊට පල්ලෙහින් තියෙන ඔයාලගේ දැනට මයින් වෙලා තියෙන පොයින්ට්ස් ගන්න. වම් පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අයිකන් කීපයක් තියෙනවා. ඉතින් ඒකේ shop වගේ දේවල් ඔයාලට buy කරන්න දේවල්. තව පල්ලෙහාට ඇද්දි mystery box එකක් කියලා තියෙනවා. හැමදාම දවසට එකක් ඔයාලට ඒක claim කර හැකි. ඒක හැමදාම claim කරගන්න. තව පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා boost කියලා එකක්. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලා ටැප් කරන පොයින්ට් ගාන වැඩි කරගන්න. ඒ වගේම charge limit එක වැඩි කරගන්න. ඒ වගේ දේවල් ඔයාලට මේ මෙතනින් කරගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහාට ගියාම ඔයාලට skins වගේ තියෙනවා. ඔයාලට පේන්න ඇති අපි අර ටැප් කරලා කරන තැනදී එතන පෙන්වන ස්ක්‍රීන් එක ඔයාලට වෙනස් කරන්න පුළුවන් එතනින්. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන improve කියලා section එකක්. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට cards වගේක් පෙන්නනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේකේදී අර points earn කරලා මේ cards update කරන්න. ඉතින් මේ card එක update කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ profit per hour කියලා පෙන්වන value එක මේකෙන් වැඩි වෙනවා. ඉතින් ඔයාලට මේ game එකේ කරන්න තියෙන්නේ points earn කරලා ඉතින් ඒවා පාවිච්චි කරලා මේ කාඩ් අප්ඩේට් කරගෙන ඉස්සරහට යන එක. ඉතින් මේ වගේ කාඩ්ස් ගොඩක් තියෙනවා. මෙතන ඔයාලට ඩේලි කොම්බෝ එකක් පෙන්වනවා. එතනදී දවසට අදාළ කාඩ් 3ක් තෝරලා අප්ඩේට් කරන්න තියෙන්නේ. ඒකට ඔයාලට රිවර්ඩ් එකක් හම්බ වෙනවා. හැම්ස්ටර් කොම්බැට් එහෙම ගහපු අයට මේක මතක ඇති. මේ වගේ තමයි හැම්ස්ටර් කොම්බැට් එකේ කාඩ්ස් තමයි තිබෙන්නේ. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා වීල් එකක් ස්පින් කරන්න තියෙනවා. මේ වීල් එක ස්පින් කරාම ඔයාලට මේකට අදාළ රිවර්ඩ්ස් හම්බ වෙනවා. ඉතින් දවසට එකක් මේක අනිවාර්යෙන් ස්පින් කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට ස්පින් ගොඩක් ඉතුරුයි නම් මේක ටැප් ඇන්ඩ් හෝල්ඩ් කරන් හිටියට පස්සේ ඔයාලට මේක ඔටෝ ස්පින් වෙනවා ඔයාලගේ ලිමිට් එක ඉවර වෙනකම්. ඉතින් මේ quest එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට daily quest වගේක් හම්බ වෙනවා. ඔයාලා ඒ 6 complete කරාට පස්සේ ඔයාලට වෙනවා තවත් reward එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් හැමදාම log වෙලා මේ daily rewards 6 complete කරන්න. හරිම සරල quest එකක් එකේ තියෙන්නේ. ඔයාලට tap කරන්න තියෙනවා. card 3ක් update කරන්න තියෙනවා. ඔයාලගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ෆෝක් කරන්න තියෙනවා. තව ස්පින් එකක් කරන්න ඕනේ. ඒ වගේම ඩේලි ක්වෙස්චන් එකක් තියෙනවා. ඉතින් ඒ ක්වෙස්චන් එකට ආන්සර් එකක් දෙන්න ඕනේ. ඉතින් මම මතක් කරනවා ඔයාලා මගේ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ඉන්නවා නම් ඔයාලට ඩේලි ක්වෙස්ට් එකේ ආන්සර් එක එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට තියෙන්නේ මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරගෙන
ඉස්සරහට යන්න. මේකට පල්ලෙහායින් තවත් ස්පෙෂල් ටාස්ක් ටිකක් තියෙනවා. ඒ ස්පෙෂල් ටාස්ක් ටිකත් ඔයාලා කම්ප්ලීට් කරගෙන යන්න. මොකද මේක ළඟදිම ලිස්ට් වෙන්න තියෙන එයා ඩ්‍රොප් එකක් නිසා. ඔයාලා මේ ටාස්ක් කම්ප්ලීට් කරලා ගියන් එක ගොඩක් වටිනවා. ඉතින් මේ හයව කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට රිවර්ඩ් එකක් හම්බ වෙනවා. ඒකත් ගන්න තියෙන්නේ. මේකේ ඉන්නේ ටාස්ක් ටික. ඔයාලා මේවත් කම්ප්ලීට් කරගෙන ඉස්සරහට යන්න ඕනේ මේ ගේම් එක ගහනකට. ඉතින් මේකේ එහා පැත්තේ කෙරෝලෙම පේනනවා ප්‍රින්ට්ස් කියලා සෙක්ෂන් එකක්. ඉතින් ඔයාලට ඒකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවන්ට මේකට ඉන්වයිට් කරන්න මේකේ ලින්ක් එක ඔයාලා යාළුවට යවුවට පස්සේ එයා මේ ලින්ක් එකෙන් ලොග් වෙද්දී පෙන්නනවා ඔයාලට ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනේද නැද්ද කියලා. ඉතින් ඒකට yes කියලා තෝරන්න ඕනේ. එතකොට තමයි යාළුවා ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ලා වෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේක පරණ මේ ගේම් එක ප්ලේ කරන පරණ අයට වුණත් අලුතින් කෙනෙක්ගේ ලින්ක් එකට ගිහිල්ලා එයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න chance එක තියෙනවා. හැමෝම මේකේ උදව්වක් විදිහට ෆ්‍රෙන්ඩ්ස්ලා වෙලා මගේ යාළුවත් එක්ක මේක ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ගේම් එක ප්ලේ කරනවා. තව මේකේ වැදගත් නිවුස් වගේක් ඉස්සරහට කියන්න තියෙනවා. ඉතින් අපි යමු ඒ නිවුස් මොනවද කියලා බලන්න. ඉතින් guys මං ඉන්නේ දැන් මෙයාලගේ official website එකේ. ඉතින් website එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි පෙන්වන්නේ. මේකේ පෙන්නනවා මිලියන 12ක් players Telegram මේක play කරනවා කියලා. ඉතින් මේකේ විශේෂයෙන් කියන්න ඕනේ මේක lap එකට Telegram දාගෙන play කරන අයට මේක play කරන්න බෑ. මේක mobile phone එකෙන් විතරයි play කරන්න පුළුවන්. මෙයාලගේ අලුත් ගේම් වගේක් තවත් ඉස්සරහට රිලීස් කරනවා කියලා මෙතනදී පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පෙන්නලා තියෙනවා. ඉතින් තව පල්ලෙහාට යද්දී ඔයාලට මේ වගේ විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මං ඉන්නේ මෙයාලගේ official Twitter account එකේ. ඉතින් මේකේ පින් කරලා තියෙනවා මැසේජ් එකක් මෙයාලගේ quarter 1 එකේ road map එක. ඉතින් quarter 1 එකේ road map එක තමයි මේ විදිහට මෙයාලා පෙන්නලා තියෙන්නේ. තව පල්ලෙහාට යද්දී ඔයාලට මෙයාගේ තව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එයාලගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තමයි අපිට වැදගත්ම නිවුස් එක තියෙන්නේ. ඉතින් මේ නිවුස් එකේ කියන්නේ මෙයා මැයි මාසේ 31 වෙනිදා ස්නැප්ෂොට් එක ලබා ගන්නවා කියලා. ඒ කියන්නේ guys ඔයාලට මේ මාසේ 31 ඉතින් මේ ගේම් එකේ ස්නැප්ෂොට් ගන්නවා. ඔයාලා ටාස්ක් ටික කම්ප්ලීට් කරලා ඔයාලා මේ ගේම් එක සක්සස්ෆුලි ප්ලේ කරලා තියාගන්න. ඉතින් මේ විදිහට ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට් එක බලා ගන්න පුළුවන්. අරක තමයි අපිට වැදගත්ම නිවුස් එක. මේ 31 වෙනිදාට කලින් කට්ටියම ටාස්ක් ටික කම්ප්ලීට් කරලා ගේම් එක ප්ලේ කරලා තියාගන්න. Telegram community එකෙත් ලොකු විස්තරයක් නැහැ. ඉතින් අපිට වැදගත් වෙන නිවුස් එකක් කියලා මේ විදිහට බලා ගන්න පුළුවන් community එකත්. ඉතින් guys මේ විදිහට තමයි මේ drop එක ප්ලේ කරන්නේ සහ drop එකේ අලුත්ම නිවුස් ටික. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් ඔයාලා 31 වෙනිදාට කලින් මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරලා තියාගන්න. මොකද ස්නැප්ෂොට් 31 වෙනිදා ගන්නවා. එහෙනම් අදට ඔයාලගෙන් සබ් ගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලට අලුත්ම drop එකක් අරන් එන්න. එතකන් හැමෝටම ජය.